දෙන්නගෙම කැමැත්තෙන් දික්කසාදයක් ගන්න පුළුවන්ද? මේක ගොඩක් අය අහන ප්‍රශ්නයක්. අපි දන්නවා අපේ රටේ වෛවාහක වරදක් ඔප්පු කරන්න ඕනේ දික්කසාදයක් ගන්න. හැබැයි දික්කසාද වෙන්න දෙන්නම කැමති නම් මේ එක පාර්ශවයකට පුළුවන් අර වෛවාහක වරදක්. ගොඩාක් වෙලාවට මේකට දාන්නේ දේශසහගත අතහැර යෑමේ වරද. එක පාර්ශවයක් කියනවා අනිත් පාර්ශවය මාව දේශසහගතව අතහැර ගියා. අනිත් පාර්ශවය කියනවා ඔව් එහෙම තමයි මම එහෙම කරා කියලා. එතකොට එන්නේ ඒ ආකාරයට අධිකරණයට කරුණු වාර්තා කරලා දෙපාර්ශවයම කැමති නම් දික්කසාදයක් ගන්න පුළුවන්. නීතියෙන් ප්‍රතිපාදනයක් දීලා නැහැ දෙන්නම කැමති නිසා දික්කසාද වෙනවා කියලා. හැබැයි අර දේශසහගත අතහැර යෑම කියන එක එක් චෝදනා කරනවා අනිත් කෙනා ඔව් පිළිගන්නවා. දෙන්නම මේ වැඩේට කැමති නම් එක්කෙනෙක් දාන පැමිණිල්ලට අනිත් කෙනා එකඟ වෙන්න කැමති නම් දෙන්නටම දික්කසාදය ගන්න පුළුවන්. මේකට සාමාන්‍යයෙන් ඉතින් අර අධිකරණයේදී සාමාන්‍ය යන කාර්යපටිපාටියට වඩා ඉතා අඩු කාලයකින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සිතාසි බෙදලා සිතාසි වාර්තා කැඳවලා ඉතා දීර්ඝ කාලයක් යනවා දික්කසාදය ගන්න. ගොඩක් අය අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි දෙන්නම කැමති නම් දික්කසාදය ගන්න පුළුවන්ද කියන එක. එහෙම නෛතික ප්‍රතිපාදනයක් නැහැ. අර තියෙන වෛවාහක වරද්දක් මත දෙපාර්ශ්වයම කැමති නම් දික්කසාදය ගැනීමේ හැකියාවක් තියෙනවා.